උපකරණය අපි හඳුන්වන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ linear air track. නැත්නම් අපි කියනවා වායු පා යානය. මේක උසස් පෙළ භෞතික විද්‍යාගාරයේ තියෙන එකක්. සාමාන්‍ය පෙළ විද්‍යාගාරයේ මේක නැහැ. නමුත් අපේ සාමාන්‍ය පෙළ අධ්‍යක්ීම් ගන්න අපි මේවා හෝමාරු කරගන්නවා. මේ උපකරණ හෝමාරු කරගන්නවා. මගේ පාසල් ජීවිතයේදී මම මේකක් කරලා නැහැ කවදාකවත්. උසස් පෙළ විද්‍යාංශය ඉගෙන ගන්න කාලෙවත් මම මේ උපකරණය ක්‍රියාත්මක කරලා නැහැ. ඒක නිසා ඔයාලා වාසනාවන්තයි එක්තරා විදියකට. අපි මේක ක්‍රියාත්මක කරන්න යන්නේ මෙතන තියෙන්නේ විදුලි පංකාවක් තියෙන්නේ. මේකට විදුලිය සපයපුවාම මේකෙන් එනවා වාත ධාරාවක්. දැන් මේ අපේ රසන් සර් මේක අල්ලගෙන ඉන්නවා. මෙහෙම අල්ලගෙන ඉන්නකොට අල්ල බලන්න මෙතන. ඇති. මෙතනින් මේ දෙපැත්තේ මේ ත්‍රිකෝණාකාරකයේ දෙපැත්තේ කුඩා සිදුරු තියෙනවා. කුඩා සිදුරු වලින් වාත ධාරාවක් එළියට එනවා. කුඩා සිදුරු වලින් වාත ධාරාවක් එළියට එනවා. මේ වාත ධාරාව උඩ මේ දැන් අපි මේක ඔෆ් කරලා මේක තිබ්බාම මේක උඩයි තියෙන්නේ මේක. මේ එයාර් ට්‍රැක් එක උඩයි තියෙන්නේ මේ ස්පර්ශ වෙනවා. දැන් මේක දාලා මේක උඩින් තිබ්බාම මේක ස්පර්ශ වෙන්නේ නැහැ. මේ දෙපැත්තෙන් යන වාත ධාරාව මත තමයි මේ සර්පණය රැඳෙන්නේ. මේ සර්පණය රැඳෙන්නේ වාත ධාරාව මත. දැන් මේකට අපි බාහිර බලයක් ලබා දුන්නොත් මේ වෙන දේ බලන්න. දැන් මේක උඩට ගමන් කරන්නේ නැහැ. වාත ධාරාව උඩ ගමන් කරන්නේ. මේ වායු ධාරාවේ වාතයේ ඝර්ෂණ බලයක් නැහැ කියලා කියන්න බෑ. ඝර්ෂණ බලය බිඳුවයි කියන්න බෑ. නමුත් ඝර්ෂණ බලය ඉතාමත්ම අඩුයි. ඝර්ෂණ බලය ඉතා අඩුයි මට පෘෂ්ඨයක් හා සමානයි. ඉතින් දැන් මෙතනදී මේක ටිකක් ක්‍රියාත්මක වෙනවා අඩු බවක් තියෙනවා. මෙතන යම් ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වන නිසා ඉතාමත්ම සුළු ඝර්ෂණ බලයක්. අපි මේක ඕෆ් කරොත් මේක යනවාද? නෑ. වාත ධාරාව නැවැත්තුවොත් යන්නේ නැහැ. එහෙනම් මේ වායු ධාරාව මත තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි සාමාන්‍ය සරල උදාහරණයක් ගමු. නිව්ටන්ගේ පළවෙනි නියමය. යම් වස්තුවකට බාහිර බලයක් ක්‍රියා නොකරන තාක්කල් එම වස්තුව නිශ්චලතාවයේ හෝ සරල රේඛාවක් දිගේ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරයි. ඉස්සර මේ උපකරණ නැති කාලේ අපි මේ නිව්ටන්ගේ පළවෙනි නියමය මෙන්න මේ වගේ ලෑලි කෑලි දෙකක් තියලා ලෑලි කෑල්ල උඩ මෙතන බෝලයක් දාලා ඔන්න මෙහෙම තිබ්බාම ටික දුරක් යනවා. ඇයි ඒ? ටික දුරයි යන්නේ. බාහිර බලය වැඩි නිසා. දැන් මේක තව ටිකක් ආනතිය වැඩි කරා. ඕන් දැන් ඉස්සල්ලාට වඩා වැඩි දුරක් යයි. තවත් ආනතිය වැඩි කරා. වැඩි දුරක් යයි. මේ පෘෂ්ඨයට සමාන්තර කරපුවාම මෙතන යන බෝලය සරල රේඛාවක් දිගේ ගමන් කරනවා. හැබැයි මේ පෘෂ්ඨය ඝර්ෂණ බලයක් නැති පෘෂ්ඨයක් නම් ඒකාකාර ප්‍රවේගයෙන් සරල රේඛීයව යනවා. යම් අදහසක් ගත්තා නිව්ටන්ගේ පළවෙනි නියමය පිළිබඳව. මේ දවස්වල නිව්ටන්ගේ පළවෙනි නියමය හරි ලස්සනට අපේ ගොඩාක් ළමයින්ගේ අත්දැකීම් තියෙනවා. මේවා ගොඩාක් හොයන ළමයි ඉන්නවා. නේද? අනාගතයේ මෙතන විද්‍යාඥයෝ ගොඩාක් ඉන්නවා. ඒ අය මේවා මේ පරිශන කරපුවම මෙතනින්ම සිතුවිල්ලක් ඇති කර ගන්නවා. නිව්ටන්ගේ පළවෙනි නියමය අපිට කෑගල විද්‍යාලයේ අපිට ආදර්ශනය කරලා බලන්න පුළුවන්කමක් තියෙනවා මේ උපකරණ තියෙන නිසා. ඉතින් මේ වෙලාවේ මේ අය මේ කීර්ති සර්ලා ඊට පස්සේ අපේ මේ රසන් සර්ලා ප්‍රායෝගික පරීක්ෂණ වැඩසටහනකට මේ මට උදව් කරන යෝධ ශක්තියක් මේ කට්ටිය. මේ අය මට ගොඩාක් උදව් කරනවා මේ එයාර් ට්‍රැක් එකේ කතාව නම් මේ අපේ